2018 ප්‍රශ්නාංක 39 අපිට කියනවා හඳුනාගත් සමාජික මුදල් ආදායම අවුරුද්දට ආදායම කීයද ලද සමාජික මුදල කීයද බැලු බැල්මට සමාජික මුදල් ගිණුමකින් තමයි මේක එන්නේ එහෙනම් සාමෝ ඔන්න සාමෝ ගිණුමකින් අහන්නේ 17 ගිණුම් වර්ෂේ 17 ඔන්න ගිණුම් වර්ෂේ රන්තරු ක්‍රීඩා සමාජයේ සමාජිකයන් සංඛ්‍යාව 100යි. එක්කෙනෙක්ගෙන් රුපියල් 2400යි. බලන්න මේගොල්ලෝ 100ම අවුරුද්දම ඉන්නවද කියලා? ඔව් වෙනසක් කියන්නේ නැහැ. එහෙනම් 2400 වැඩි කිරීම 100. ඒ කියන්නේ 24000යි 240000යි. හරිනේ? ලැබුණත් නොලැබුණත් කාලච්ඡේදයට අදාළනේ. එක්කෙනෙක්ගෙන් 2400යි 100 එකකින් කීයද? 240000යි. එහෙනම් 240000 මෙන්න මේ උත්තරේ ආදායම් වියදම් ගිණුමට යනවා. උපචිත පදනමට. සමාජික මුදල් ගිණුම හර ආදායම් වියදම් ගිණුම බැර. එහෙනම් වර්ෂයට හඳුනාගත්තේ කීයද කියලා අහනවා. රුපියල් වලින් අහන්නේ. ඔන්න උත්තරේ 240000යි. 240000යි කියලා වෙලා තියෙනවා. ඊළඟ එකට ඉතු දෙකට ගිණුම දැමන හරි. මෙන්න ආරම්භය මෙන්න අවසානය. ආරම්භක හිග සමාජික මුදල් 48යි. ආරම්භක හිග සමාජික මුදල් 48. මෙන්න මේ 48 මම මෙතන ලියනවා රතු පාටින්. මේක ආරම්භක වත්කමක්. හිග සමාජික මුදල. හරිද? ඊට පස්සේ අවුරුද්ද ආරම්භක කලින් ලද සමාජික මුදල 12යි. මෙන්න මේ 12 L1 ගිය අවුරුද්දේ මේ අවුරුද්ද වෙනුවෙන් ලැබුණ සල්ලි වගකීමක්. වර්ෂය මුල වගකීමක් වුණාට දැන් මේක 17 ගිණුම් වර්ෂය ගත්තොත් 17 අප්‍රේල් 1 වෙනිදා මේ 12 වගකීමක් ඇත්ත. හැබැයි මේ කාල සීමාව තුල ආදායමක් බවට පත් වෙනවා. මේ 12 ආදායමක් බවට පත් වෙනවා මේ අවුරුද්දේ. ඔන්න ටිකක් වැඩියෙන් විස්තර කරනවා හොඳේ තරහ ගන්න එපා. අවුරුද්ද අවසානයේ කලින් ලද සමාජික මුදල් 24යි. කලින් ලද සමාජික මුදල් බැර සමාජික මුදල් හර ඔන්න ඔහමයි ගැලපීම එන්නේ. කලින් ලද සාමෝ බැර කියන්නේ වගකීමක්. මෙන්න මේක L2 මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම වලට යනවා. සාමෝ හර එහෙනම් ලැබෙන සල්ලි ලැබීම් ගෙවීම් හර සාමෝ බැර කියලා මෙතෙන්ට එනවා. ඒ තුල ඉලක්කම් 3ක් තියෙනවා. මම අර කලින් ගානේ කියන්නේ කියලා මෙතන ඉලක්කම් අධි කියලා පෙන්වන්නේ ඒක. එහෙනම් මෙන්න මේ 24 මෙතන තියෙනවා වගකීමක්. මේ 24 අනාගත වර්ෂ වලින් ලැබුණු සල්ලි මෙතන තියෙනවා. ඊළඟට හිග අවුරුද්ද අන්තිමේ 36ක් හිගයි. අවුරුද්ද අන්තිමේ ගැලපීමක් කරනවා. ලැබිය යුතු සමාජික මුදල් හර සමාජික මුදල් බැර. නැවත කිව්වොත් ලැබිය යුතු සමාජික මුදල් හර වත්කම් වැඩි වීම. A2 කියලා මූල තත්ත්ව ප්‍රකාශනයට යනවා. සමාජික මුදල් බැර ඒ කියන්නේ ආදායම් වැඩි වීම. ආදායම් වැඩි වීම. ඒක මේ අවුරුද්දේ ආදායමක්. හරි. එහෙනම් එච්චරයි. දැන් එකතු කරා. 48යි 240යි එකතු කරන්න. ඊළඟට 24ක් එකතු කරන්න. එහා පැත්තෙන් 36යි 12යි අඩු කරන්න. 264ක් එනවා. මෙන්න මේ 264 කියන්නේ මේ අවුරුද්ද තුල මුදලෙන් ලැබුණ සමාජික මුදල 264000. ලකුණු දෙකයි. එතකොට මෙන්න මේ 264 තුල තවපොඩ විස්තර කරනවා. මේ 264 තුල ගිය අවුරුද්දේ හිග මුදල් 48 එන්න පුළුවන්. ගිය අවුරුද්දේ ලැබිය යුතු සමාජික මුදල් 48 මේ වර්ෂයේ ලැබෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ ලැබිය යුතු මුදල මේ අවුරුද්දේ වත්කමක් කියලා සැලකුවේ. හරියට නිකන් ණයගතියන්ගෙන් ලැබිය යුතු මුදල වගේ. ඒක ලැබුණොත් මුදල් හර සාමූ බැර වත්කම් අඩු වීම. හරිද?
ඊළඟට ලබන අවුරුද්ද වෙනුවෙන් 24ක් ලැබිලා 24ක් ලැබිලා. ඒ 24 වගකීමක්. ඊළඟ අවුරුද්ද වෙනුවෙන් ලැබිලා. මෙති 24. එහෙනම් මෙන්න මෙතන තියෙන වෙනසක්. කීයද බලන්න? 264න් 48යි 24 අඩු කරා. 264න් 48 අඩු කරන්න 24 අඩු කරන්න. 192යි. මේ 192 තේරුම තමයි මේ අවුරුද්ද වෙනුවෙන් ලැබුණ සමාජික මුදල. මේ අවුරුද්ද වෙනුවෙන් මේ අවුරුද්ද ලැබුණා 192 ආදායම් වැඩිවීම. බලන්න ලැබුණ සල්ලි කොටස් තුනකට කඩන්න පුළුවන්. ගිය අවුරුද්දේ හිග මුදල් ලැබීම 48යි. මේ අවුරුද්ද වෙනුවෙන් මේ අවුරුද්ද ලැබුණා 192 ආදායම. ලබන අවුරුද්ද වෙනුවෙන් දැම්ම ලැබුණා වගකීම 24යි. දැක්කද? සමාජික මුදල් කියන ආදායම් ගිණුමේ මේ ආකාර තුනක ඒව පෙන්නනවා. විශේෂයක් හින්දා මම මෙතන රතු පාටෙන් දැම්මේ වත්කම අඩු වෙනවා කියලා පෙන්නන්නේ. ඔන්න ළමයින්ටත් ගුරුවරුන්ටත් හැමෝටම ඉගෙන ගන්න හොඳයි.